ඔව් ඉතින් අද අපි අද යනවා අලිත් මයිලාගේ දිහා. දැන් ඇත්තටම උදේ වෙලාව 4ත් ළඟයි. සුද්දා ඉන්නවා, අසුරුයියා ඉන්නවා, ආරක තයියා ඉන්නවා. අලිත් මයියා ගියා බැංක් එකට. සුද්දා බය පොඩ්ඩක් ගෙනාවද? ඒක තමයි. එන්නේ. ඔව් එයාපෝට් ප්‍රෝ ඩිටෙක්ටඩ් near you. එන්න මෙහෙම පෙන්නනවා. උඹලෝ කාගෙද කියලා. කාගේද ඇත්තටම? දැන් අපේ ටැංකි සුද්දාගේ. ටැංකි සුද්දා හායි බාරක් දාන්න. Hi guys, di Sarapaka Rice. Sabarak rice. This is my YouTube channel. Please Sarapaka Rice. Oh, malit tayo no. Tempat video scene. Oh. Terima ya. Halo. Hello. Apa ini? Mari diambil. Disuruh iya. බල්ල පූස මොකද බල්ල පූසෝ දානය උන්ගේ ගෑනු යම්මලයි කෙනලා. අපි යනවා අලිත් මයිලාගේ අක්කලාගේ දිහාට. අලිත් මයි වචන සෝල්ක කතා ගන්න. හරි ඒවා කියන්නේ ඉතින්. කාම කරගෙන යන්න. කතා කරන්න. කතා කරන්න. හරි හරි මම කරගෙන යන්න. නෑ නෑ ඔයා කතා කරන්න. ඔයාගේ පැත්ත ගැන අපි කතා කරන්නේ. මේ පරිසරය ගැන පොඩ්ඩක් කතා කරන්න. යන්න. yang kuda baino අට නිදහස් ඉතින් මේ පැත්ත අපේ මලිත් අයියලාගේ අක්කයි ගෙදර මාර නිදහස් මාර ලස්සනයි. ඉතින් මාර පිනක් තියෙනවා මේ වගේ තැනක ඉන්න මිනිස්සුන්ට. සුද්දාගේ දරු සුරතල්. සුද්දා කවද්ද අපිට ඔයාගේ දරු සුරතල් බලන්න ලැබෙන්නේ? Sandra හදපුවාම තව අවුරුදු 5ක් බලන් ඉන්නේ. Aish, aish. Ya, අපි දැන් යනවා දැන් ටවුන් එකට. මේ තියෙන්නේ අපේ මලිත් අයියලාගේ හේනක්. හලවගා කරලා තියෙන්නේ. සාමාන්‍ය මාස කීයකින්ද මේ අස්සන තියෙන්නේ? අම්මට හුඩු කට්ටක් ඇවුණානේ. මාස 3.5කින් වගේ තමයි අස්සන්න තියෙන්නේ. මෙතන කොහෙද අයියේ මේ එන්නේ මේවා? අර ගෙඩි ඇවිල්ලා තියෙන තලයට කො? ඔය මිස්තරට යන කරල් තියෙනවද? අම්මා මේ තියෙන්නේ. එන්න මේක තමයි. එන්න. නෝවගේ තමයි තලයට තියෙන්නේ. එතන සාමාන්‍ය අක්කර දෙයක් විතරද නේ? එන අපිට තල ටිකක් ගේන්න එනකොට. මොන්ඩුත් කෑ ගහනවා. පට්ට ලස්සන මේක S2 කට ඇත්තරම වීඩියෝට වඩා. ඉතින් අපි ශ්‍රීමා බෝධිනවා ටිකක් දවල් වුණා එන්න. එහෙනම් නවතර නෑ. බලමු ඉස්සරහට කට්ටිය කොහොම යනවාද කියලා. Sudah sudah tinggi. Sudah nak lupa tekken. Ada orang tu mana no?
Dia senangin lah. Bisa kelangin. Awat. Sarai dia. Kya? Gua biawa දැන් පන්මලි වහසයට මලිත් අයියා ලස්සට මලිත් අයියා ගාවේ ෂෝල්ඩින් ඒ දැන් බව ඒ හිමිට ගියා ආ කියනවා හරි මස් කියන තැන කියන්නේ ආ අද වන්නල් වහසය ගොඩක් සෙනඟ යාසේ මහ බෝධියට ඉරඩා ගොඩක් මේ සෙනඟ ගොඩක් සිල් ගන්න වන්නල් වහසය ඒකයි ඉස්සරහට යනවා දැන් තමයි ආවේ දැන් වෙලාව 10:20යි මේ දැන් මේ මාර අවුවක් තිබ්බේ තව ටික දවල්ට කයින්නේ තව ටික දැන් නම් අවු අඩු කරලා තියෙන්නේ දැන් අඩු වෙලා තියෙන්නේ මාර උලක් එනවා ඒක මාර සට්ට සනීප මේ වන්දන පූජා කරමි මේ රස පළතුරු පූජා කරමි ඉතින් අපි ඊළඟට යන්නේ මම මේ හිතන්නේ රස කැවිලි පූජා කරමි ඊට පස්සේ අර හෝටල් එකට ගිහිල්ලා මොනවද කරන්න කියලා අපි කට්ටිය ෆ්‍රෙෂ් අප් වෙලා ෆ්‍රෙෂ් අප් වෙලා ලස්සනලා කොල්ල ටික ලස්සනට ඇඳගෙන දැන් මාත් ලස්සනයි බා මෙහෙම තියෙන්නේ කාස්ට ගව්වේ ආරගාට ඉවරයක් නෑ ඒකේ මුදුන්නත් ඒ මොබයිල් ඉගෙන ගත්තා මේ ජීයේ නම්බර එමේ 54 යටපා අම්මා නෝගාපන් කීයද කිය ලස්සනයිනේ 25 නම් දැන් ගන්න සිබාක් ඉස්සර ඇයි ගමටම කතා කරලා යන්න බෑ නේ ගන්න ඉතින් අපි රිවර්ස් අනුරාධපුරේ එනවනම් යාළුවනේ එන්න එපා අනුරාධපුරේ යාළුවෙක් එක්ක කවදාකවත් ඒ වැඩේ නම් කරන්න එපා ජීවිතේට වරද්ද ගන්න එපා අම්මා බ්‍රදර් ඔව් පැය 5ක ගමනක මොන පහද බං අනේ ඉතින් පැය ගන්න ගියන් ඉඳලා 10ක විතර ගමනක පසු අලුත් අයියලාගේ නිවස වෙත දෙන යා මොකද ප්‍රශ්නේ ප්‍රශ්නෙකට තියෙන්නේ එක හෝටලයක් නැතුනම තව හෝටලයක් නැති අල්ලගත්තා නම් ජීවනට ලස්සන දවසක් සුන්දර දවසක් ලස්සන නෑ මේ පොඩි තියුතාලත් එක්කයි
හලෝ අපේ සෙලී බබාගේ දුවත් ඉන්නවා. ඕ චූචි බච්චියා අපේ කුක්කු බච්චියා ඔලේ මොටෝ මගේ වැඩික මේ අපි මගදී බලන් අපු ග්ලාස් එක හරින්න දෙම අයියා. හා? ඔව්. ලයිව් શબ્දයක්. හරි කොහෙද ඉන්නේ ආව? හොම් විනාඩි. වෙන කවුද? ඒවන් බබන්. ඔබ කියපු කතාවක් ඉතින්. දැන් කතා කරලා නැහැ ඒක. ඉස්සෙල්ලා පන්සලෙන් එළියට ඔව්. දැන් බොයිස්ලා පොඩි බියරයක් බොන්න හදන්නේ. මේ පොඩි ළමයිට බලන්න හොඳ නැහැ. නේද? 18 plus. Alit maya. Sino? Chicken. මෙච්චර මේ මෙහෙම එකක් ඕනේ අන්න අර බොන් චූටි පටියක් ඉතින් අම්බෝ බලු කෙල්ලෙක් කොම්මයි. සෙලි ගෙදුවෙක් ඉන්නවා යාව. සෙලිගේ දුවක් නෑ. එක දුවයි. නෑ මෙයා ඉන්නේ එක්ක. එසකට තහවලා. ඒ බලු කෙල්ල මෙවන්න මෙවෙන්න බලු කොල්ලෙක් මෙයා. අනක් කෙල්ලන්නේ. ඇත්තට 10 වෙනි හොටෙල් එක බලන්නේ. බලනවා. අද අපි ඕරන්න කියලා දෙන්න දන්නේ කිසිම දෙයක් ප්ලෑන් කරන්නත් ඒකෙත් ප්ලෑන් කරන්න වෙන දේ. ඔන්න ඕකයි. ෆැමිලි රූම් එක. අර 6 දෙනෙක්ට ඉන්න පුළුවන් එකක් තියෙනවා. අති විශිෂ්ටයි. සුපිරි අත්දැකීමක්. 10 වෙනි මං හිතන්නේ 10ක් පහු කරලා මේ හොටෙල්ස් බලන්නේ. බලනවා සමහර වගේ AC වැඩ කරන්නේ නැහැ. සමහර ඒ වගේ වොස්ට්රූම් මාර නැහැ. මාරු ආදල්ලා තියෙන්නේ. ඇත්තරම සූපිරිම කට්ටක් කන්නේ මේ වෙලාවේ. ඔයාලා මොනවද කියන්නේ මේ වෙලාවේ? මොකන අහනපාන අන්දෑරු පුකේ කියනවා කියන්නේ. අම්මෝ අපි යාඩනවා මෙයාඩනවා සමහර වගේ ගීලා බොක දාලා රුපියල් 500 දීලා එනවා. උදේ ඉඳන් බොක බරේ ඉඳලා බොක charge හොටෙල් 10කට විතර ගිහිල්ලා සමහර වගේ රූම්ස් වල පොඩි වගේ AC දාගෙන ඉන්නවා. සුපිරි ආදල් එකක්. දැන් මේ අන්තිම එක කියලා ආවේ. අන්තිම එක කියලා. ඇත්තම අන්තිම එක කියලා ආවේ බලමු මේකත් අන්තිම එක වෙයිද කියලා ගැමි ගෙදර ඉන්නේ. සුපිරි අටියෙම ඉන්නවා. රූම් ටුවර් එකක් හදන්නේ. යනවා දෙනවද? අපි බලමු අපිට මේ හොටෙල් එකේවත් ඉන්න පුළුවන් වේද කියලා. ඇත්ත වශයෙන්ම පූල් එක තියෙනවද? පූල් එක මේකීම ඔබ බැඳලාද මම බැඳලා නැහැ මම බැඳලා කර්ම කියනවා. අක්කල කර්ම කියයට දෙක තවනවා. ඉස්සරහට යන හරිවම ක්‍රීඩාකාරීව මොකද එයා තමයි අද දෛව මහත්තයලා ඉන්නේ. අපේ ඉවෙන්ට් මැනේජර් විදියට අලිත් අයියා සයින් කළා දෙනවා. පර්සනල් ලාස්ට් ටයිම්. අපි දැන් මේ රූම් එක මේ මේක සුත්තින ඕන නම් කලින් හොයලා ගන්න. අප්පට සිරි වෙලා පායට වෙලා අම්මට සිරි වෙනවා පොළොවට පොරි වෙනවා. හරි. ආයෙත් යරගේ බයික් එක. පොඩ. AC වෙන්නේ ඉතින් මම. ඒ ටික දාලා බා. ඔහො යාළුවනේ කැම ගෙදරට ආවා ගෙවුනේ. ඈ? අතර මේක ඉන්න ගෙන්නේ.
අලිත් මජට හෙලෝ ගයිස් අද අපි ඇවිල්ලා ඉන්නේ අනුරාධපුරේට. අපි දැන් අද නයිට් ස්පෙන්ඩ් කරන්න ඉඳාගෙන යන්නේ කතර රිසෝට් එකේ. ඇත්තටම අති විශිෂ්ට ජයක් මේක ග්‍රහණය කරනවා. තියෙන්නේ අන්දර මේකේ අපි අපිට නවා දැන් ලබා ගන්න පුළුවන් වෙනවා. මට දැන් ගම්මාන කකබරයි මම යනවා බොකක් දාන්න. ඔබ මොකක්ද දැම්ම නේද? මම බැක්ටීරියා යන්න එක බා. ඔව් මේ ලැබු ජයග්‍රහණය අපි සාමකාමීව සමරන්න ඕනේ අද. ඇත්තටම අති සන්තෝසයි. ඔන්න බලාගන්න ප්ලෑන් එක කරවිලා හොටෙල් එකක් ලබාගත් ආකාරය. After 3 hours. ෆෝන දැන් අපි සරසෙන්නේ පූල් බහින්නයි. උසුරු අයියා වැඩිලා ඉවරයි. ෆෝන් මෙතෙන්දී මේ මෙතෙන්දී කාරක අයියා වැඩි වෙනවා. ඔයාලට පේනවා ලස්සනට ඇඟෝදනවා. පේන්නේ නැහැ. එන අපි යනවා. දැන් තමයි guys ඩ්‍රින්ක් එකක් දාන්නේ. දානවා. හායි තාරකයේ. හලෝ. ඒ මාන්නේ. ළමයිට සීතල ඇද්ද? ළමයි ඒ රේඩියෝ එක ඔෆ් කරලා නෑ. සීතල අල්ලපන්. ඈ? සීතල වාදී. ඉතින් ඔය විදිහට තමයි අපි ෆස්ට් නයිට් ෆස්ට් ඩේ එක ඉවරුනේ. ඉස්සරහට මසාජ් එකක් දාන ගමන් ඉන්නේ ආරගත අයියා. හොඳ තැනක් හැබැයි අපි හිටපු දන ගැමි ගෙදර. පට්ටේ දන. ඉතින් අපි තවත් වීඩියෝ එකකින් සෙට් වෙමු.